හරි පුතේ ඊළඟ ප්‍රශ්නය අපේක්ෂා බංගත්වයේ හේතුවෙන් ඛේදවාචකයකට මුහුණ දෙන චරිත පිළිබඳව සාකච්ඡා කිරීමට ප්‍රේමතෝ ජයති සෝකෝ නාට්‍යකරුවා ප්‍රයත්න දරා ඇති ආකාරය එහි එන චරිත ඇසුරින් විමසන්න. දැන් මොකද්ද කියලා තියෙන්නේ? මේ අහලා තියෙන්නේ අපේක්ෂා බංගත්වයේ නිසා ඛේදවාචකයකට මුහුණ දෙන චරිත පිළිබඳව සාකච්ඡා කරන්නට ප්‍රේමතෝ ජයති සෝකෝ නාට්‍යකරුවා සමත් වෙච්ච ආකාරය ගැන ඔයාගෙන් අහලා තියෙන්නේ. අපි ඉස්සල්ලාම මේක උතේ निराකරණය කරගන්න ඕන ප්‍රශ්නය මේක හරීම ලේසියක් ඔයාගෙන් අහන්නේ අපේක්ෂා බංගත්වය කියලා කියන්නේ මොකක්ද? දැන් මේක නිකන් තේරෙන්නේ නැහැ වගේ නම් ඔයා පුතේ මේ කෑලි කෑලි වෙන් කරලා බලන්න. අපේක්ෂා කියලා කියන්නේ බලාපොරොත්තු. භංග වෙනවා කියලා කියන්නේ බිඳ වැටෙනවා කියන එක. හරි? බලාපොරොත්තු බිඳ වැටීම නිසා ඛේදවාචකයකට පත්වෙන චරිත ප්‍රේමතෝ ජයති සෝකෝ නාට්‍ය අපිට හම්බ වෙනවලු. ඒ ගැනයි සාකච්ඡා කරන්න කියලා කියන්නේ. දැන් පුතේ මෙහෙම හිතන්නකෝ. මේක අපේ ජීවිතයට බද්ධ කරගෙන අපේ ජීවිතේ අපි අපේක්ෂා කරන බලාපොරොත්තු බිඳ වැටුනොත් අපිට මොනවද වෙන්නේ? දැන් උදාහරණයකට ඔයා ගන්නකෝ. දැන් ඔයා A level විභාගේ පාස් වෙලා ඔයා කැම්පස් යන්න සුන්දර සිහිනයක් දකිනවා. පෙරදිනේ කැම්පස් එකට යනවා, කොළඹ යනවා, ජපුර යනවා. ඔයා පුතේ ලස්සන සිහිනයක් දකිනවා. බැරි වෙලා හරි මේ බලාපොරොත්තුව ප්‍රතිඵල එන දවසේ බිඳ වැටෙනොත් මොකද්ද වෙන්නේ? සමහරලාට අපි ගන්න තීරණ වෙනස් වෙනවා. සමහරලාට ඔයා මානසික වැටෙන්න පුළුවන්. හරි? ඉතින් සමහරලාට ඔයාගේ අසනීපයක් හරි මොකක් හරි වැඩි වෙන්න පුළුවන්. හරි? ඊට වඩා දෙයක් නම් සමහරට වෙන්න පුළුවන්. හරි? ඒ නිසා බලාපොරොත්තු බිඳ වැටෙනවා කියන පුතේ හරිම ඛේදනීයයි. ආදරය කරපු දෙන්නෙක් කවදා හරි දවසක විවාහයකින් තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගන්න බැරි වුණොත් එහෙම ඒ දෙන්නට වෙන වෙන වුණොත් සමහරලාට ඒ දෙන්නගේ කෙනෙක්ට විශ්ව හැදෙන්නත් පුළුවන්. හරි? එච්චරටම ආදරය කරන සමහරට එහෙම වෙන්නත් පුළුවන්. හරි? ඉතින් ඒ නිසා බලාපොරොත්තු බිඳ වැටීම කියලා කියන්නේ පුතේ මිනිසුන් ඛේදවාචකයට ගොදුරු වීමක්. ඒ නිසා ප්‍රේමතෝ ජයති සෝකෝ නාට්‍ය බලමු. ඒ නාට්‍යන චරිත මේ අපේක්ෂා භංගත්වයට ගොදුරු වෙලා ඛේදවාචකයකට ලක්වන ආකාරය. පුතේ මේ නාට්‍යයේන චරිත ප්‍රධාන වශයෙන් අපිට තුනක් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි උද්දාල බමුණා. ඊට පස්සේ ස්වර්ණ තිලකා, ඒ වගේම ශිෂ්‍යයෝ. හරි? මේ තුන් පාර්ශවයෙන් එක පාර්ශවයක්වත් පුතේ අපේක්ෂා මුදුන්පල ගන්වා ගන්නට අවස්ථාවක් ලබා ගන්න නැහැ. මේ හැමෝටම සිද්ධ වෙන්නේ අපේක්ෂා භංගත්වයට ගොදුරු වෙන්න. හරි? දැන් බලන්න අපිට මේක උද්දාලගෙන් පෙන්වන්න පුළුවන්. උද්දාල පුතේ අපේක්ෂා කරේ එයා ගුරුවරයෙක් එයා අපේක්ෂා කරා ස්වර්ණතිලක හම්බුනට පස්සේ ප්‍රේමයක් අපේක්ෂා කරා. හරි? එයා ප්‍රේමයක් අපේක්ෂා කරා, විවාහයක් අපේක්ෂා කරා, ආදරණීය බවක් අපේක්ෂා කරා. මේ සියල්ල ඔහු අපේක්ෂා කරා. ඔහු හිතුවා ජීවිතේ Taman ලැබූ අධ්‍යාපනය තුලින් මේ ගෙවන දුෂ්කර මේ ජීවිතය පරිපූර්ණ නැහැ කියලා. ඒ නිසා එයා Taman ඉගෙනු ශිල්පය පැත්තක තියලා ළමයින්ට උගන්වපු කාරණා පැත්තක තියලා එයාට හම්බෙච්ච ස්වර්ණ තිලකා විවාහ කරගන්නවා. හැබැයි පුතේ බලන්නකෝ මෙතන කියන්නේ ඒක තමයි එයා ප්‍රේමය අපේක්ෂා කරපු ආකාරය. හදවත් කතරේ මලක් පිපෙන්නට දියසීරාවක් සිසිලස දෙන්නට වියලුණු පොළවෙන් මතුවී එන්නට ඔන්න පුතේ දිගටම ගලාගෙන යනවා ඒක. හරි? එයා ප්‍රේමය අපේක්ෂා කරපු ආකාරය. මේකට යාළුවෝ බාධා කරද්දී කිව්වා මැනික නම් මැනික වේ කිලුට පස්සයට තිබී ලැබුණු මුත් මැනික නම් මැනික වේ කියලා ඔන්නම කතාවක් කියලා. මට එයා කුලේ වැඩක් නැහැ අනම්මනම් කිසි දෙයක් ඕනේ මට අවශ්‍ය වෙන යාගේ ආදරය කියලා වෙලා ඔන්න ඇයි විවාහ කරගන්නවා. උද්දාලගේ අපේක්ෂා වුණේ ඇයි විවාහ කරගෙන ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීම. හැබැයි බලන්න පුතේ ඒ ප්‍රීතිමත් ජීවිතය කෙටි කාලයකින්ම මාස 4ක් ගෙවිලා යද්දීම ඒ ප්‍රීතිමත් ජීවිතය අහිමි වෙලා තියෙනවා. ඒ තමයි ශිෂ්‍යයන්ගේ ක්‍රියාකලාපයේ යටතේ මොකද්ද වෙන්නේ? ස්වර්ණතිලකා ඇතෙක් ලවා ඝාතනය වෙනවා.
ඒ අවස්ථාවේදී පුතේ උද්දාලගේ බලාපොරොත්තු සියල්ල බිඳ වැටෙනවා. හරි. ඔහුට විශ්වාස කරන්න බෑ Tamanගේ ශිෂ්‍යෝද මේ දේ කරේ කියලා. ඒකනේ ඔහු කියන්නේ මා සිසුන්ගේ මුවින් පිට වූ වදන්දෝ මා කනෙහි වැකුනේ වියරු වීමා මනස නැතහොත් එහිම හටගත් වීරු සිතුවිලි. ඔහුට විශ්වාස කරන්න බෑ ඇත්තටම තමන්ගේ ශිෂ්‍යයෝ තමන්ගේ දරුවෝ වගේ හිටපු ශිෂ්‍යයෝ මේ ක්‍රියාකලාපය කරාද කියන එක උද්දාට විශ්වාස කරන්න බෑ. හරි? ඒ නිසා මේ ඔහුගේ බලාපොරොත්තු පුතේ බිඳ වැටෙනවා. හරි? ස්වර්ණතිලකාගේ මරණයත් එක්ක ඔහුගේ තිබිච්ච දැවැන්ත බලාපොරොත්තු සියල්ලම තියාරු වෙලා යනවා. ඒකත් එක්කම ඔහු තෝරගන්නේ මොකද්ද පුතේ? ඔහු තෝරගන්නේ මරණය. හරි? ඔහු තෝරගන්නේ මරණය. මේ බලන්න පුතේ. සෑය පිට පැන්නේ ඇයගේ එකම ගින්නට පුද කරන්නට, එකම අලු ගොඩ වී දැවෙන්නට සැනසුමක ඔහුටය. බලන්න පුතේ. මිනිස්සු තමන්ගේ ජීවිතයේ බලාපොරොත්තු බිඳවටනම් පස්සේ ගන්න ධර්ම තීරණ. දැන් ප්‍රශ්නේ අහන්නේ මේක තමයි. අපේක්ෂා බංගත්වයේ නිසා මිනිස්සු ඛේදවාචකයට ගොදුරුන ආකාරය. උද්දාලගේ බලාපොරොත්තු බිඳ වැටිච්ච නිසා උද්දාල මොකද්ද කරේ පුතේ? සියදි විහානි කරගත්තා. දැන් මෙතෙන්ට පුද්ගලයාගේ තනතුර, පුද්ගලයාගේ වැටුප, අධ්‍යාපනය, උගත් නූගත් බව, රූමත් නැති බව කිසිම දෙයක් බලපාන්නේ නැහැ පුතේ. අපි හැමෝටම තියෙන බලාපොරොත්තු අපේක්ෂා බිඳ වැටුණාන් පස්සේ අපි හැසිරෙන්නේ උන්මන්තකයෝ වගේ. නැත්නම් පිස්සෝ වගේ. හරි? ඒකනේ මෙච්චර මේ උගත් උද්දාල් බමුණා, ජනප්‍රිය උද්දාල් බමුණා මෙන්න මේ වගේ තීරණයක් අරගෙන තියෙන්නේ. හරි? ඉතින් ඒ නිසා පුතේ අපිට උද්දාලගෙන් පේනවා උද්දාල අපේක්ෂා කරපු ලෝකය ඔහුට ලැබුණා. හැබැයි ඒක ජීවත් වෙන්න බැරි වෙච්ච නිසා එයා ඛේද වාචකයකට මුහුණ දුන්නා. තේරෙනවද? අපි ස්වර්ණතිලකා දිහාට පුතේ හැරෙනොත් ස්වර්ණතිලකා ඇත්තට මුලින්ම ප්‍රේමයක් අපේක්ෂා කරේ නැහැ. හරි? එයා අපේක්ෂා කරේ තමන්ගේ තාත්තාට මෙහෙවර කරමින් ජීවත් වීම. ඒ කියන්නේ ඉන්නේ පංචමදුරාපුරේට උතුරු මදුරාපුරේ ඉඳන්. හැබැයි උද්දාලගේ පුතේ විවාහ යෝජනාවත් එක මොකද්ද වෙන්නේ? එයාට ඒකෙන් ගැලවෙන්න බැරි වෙනවා. අවසානයේදී අකමැත්තෙන් හරි ඒකට කැමති වෙනවා. කැමති වුණාට පස්සේ පුතේ ටික කාලයක් යද්දී ඇය ඔහුට ආදරණීය බිරිඳක් වෙලා උද්දාලගේ ජීවිතේ අර අහිමි වෙච්ච ප්‍රේමය කියන එක යෞවන කාලේ යාට ලැබෙච්ච නැති ප්‍රේමය කියන එක ඒ හිස්තන පුරවන්න ඇය මහන්සි වෙනවා. හරි? බලන්න එයා කියනවා සමීපයේ ඔබතුමා වැනි වූ පවර ගුණයොත් කෙනෙකුගේ හිඳ දවස් හරිනට මිදි මෙහෙන් හෝ ලැබී ඇති වාසනා මහිමේ සිහිනකින් දෝ විඳින්නේම. එයා කියනවා ඇත්තටම හීනයක් වගේ ඔබත් එක්ක ගෙවන ජීවිතය. ඔබ වගේ ජනප්‍රිය කෙනෙක්ගේ ඔබ වගේ උසස් කුලයේ කෙනෙක්ගේ භාර්යාවක් වෙන්න ලැබිච්ච එක කොච්චර වාසනාවක්ද. මං චණ්ඩාල කුලයේ කෙල්ලෙක්. ඔබ උසස් කුලයේ කෙනෙක්. ඔබ ඉගෙනගත්තු කෙනෙක්. මම නූගත් කෙනෙක්. ඔබ ජනප්‍රිය කෙනෙක්. මුළු රටම ඔබ ගැන දන්නවා. මා ගැන කිසිවෙක් දන්නේ නැහැ. ඒ නිසා ඔබ වගේ කෙනෙක්ගේ භාර්යාවක් වෙන්න ලැබිච්ච එක මට කොච්චර වාසනාවක්ද කියලා ඇය කියනවා. හරි? ඒ වගේම පුතේ මෙතෙන්ට ඕන මේ උදාහරණ ගන්න පුළුවන්. ඇදුරුතුමා වන්න මගේ නොදුන් නමුත් ශිල්ප ශාස්ත්‍ර ජීවිතයේ ගිරි දුර්ගය නගින්ටත් වැළක් වෙන්න. ඇය අපේක්ෂා කරන ප්‍රේමය. ඇයට අවශ්‍ය වෙන්නේ අප්‍රමාණ ප්‍රේමයක්. කාගෙන්ද? උද්දාලගෙන්. හරි? මුලින් විවාහයට එච්චර ලැබියාවක් නොදැක්වාට ඇය පස්සේ විවාහ ජීවිතය ඇතුළේ පුතේ සෑහෙන එන්ජොයි කරනවා. ඒක විඳිනවා. හරි? එක පැත්තකින් එයා හිතන උද්දාලට අහිමිච්ච ප්‍රේමය දෙන්න පුළුවන්. එතකොට ඔහු ඉතා සාර්ථකව අධ්‍යාපනය ලබා දීම සහ රාජ්‍ය සේවයට යන වැඩේ කරයි. අර ආදරණීය බිරිඳක් ගෙදර ඉන්නකොට සැමියාට තමන්ගේ වැඩ කටයුතු පහසුවෙන් කරගන්න පුළුවන්. ඉතින් ඔහුට අවශ්‍ය ජවය බලය ශක්තිය ලැබෙන්නේ ආදරණීය බිරිඳගේ වචන වලින්. ඒ ඇගේ හැසිරීමෙන්. හරි? හැබැයි පුතේ ඒ බලාපොරොත්තුව, ඒ අපේක්ෂාව එයාට ගොඩාක් කල් පවත්වන්න බැරි වුණා. උපරිම මාස 4යි. ඊට පස්සේ මොකද වුනේ පුතේ? අවාසනාවන්ත විදිහට එයා ජීවිතාක්ෂයටපත් වෙනවා. එයා කියන්නේ කවුද? ස්වර්ණතිලකා. බලන්නකෝ. කුංචනාදයේ වරක් නදකොට දුව ගියේ ඇය වෙතට සැනිනා ස්වර්ණතිලකා සොඳින් නොසවා උඩ දමා ඇය බිමට හෙළුවේ. පුතේ අර ශිෂ්‍යයන්ගේ ක්‍රියාකලාප නිසා ස්වර්ණතිලකාට ගොඩක් කල් ජීවත් වෙන අවස්ථාව ලැබුණේ නැහැ. එයා පැතු ලස්සන ලෝකය, අපේක්ෂා කරපු ලස්සන ලෝකය
වර්ණවත් කරගන්න සිහින දැකපු ලෝකය එයාට නොසිතූ වෙලාවක අතහරින්නට වුණා. ඉතින් ඒ නිසා වත් පේනවද මේ කතාවේ ස්වර්ණතිලකාගින්ද පේන්නේ ජීවිතේ අපේක්ෂාවන් ඉටු කරගන්න ගිහිල්ලා අවසානයේදී ඛේද වාචකයකින් ජීවිතේ කෙලවර කරගත්තු විදිහ. හරි. ඒ වගේම පුතේ බලන්න ශිෂ්‍යෝ කියන පිරිස මේ නාට්‍යයේ ශිෂ්‍යෝත් Tamanගේ අපේක්ෂාවන් ඉෂ්ට කරගන්නේ නැහැ. ඔවුන්ට ඒක කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මොනවාද පුතේ ශිෂ්‍යයන්ගේ අපේක්ෂා? ශිෂ්‍යයන්ගේ අපේක්ෂාව උනේ ප්‍රධාන වශයෙන් පුතේ කාරණා දෙකයි. එකක් තමයි ඒගොල්ලන්ගේ මුලින් ඉඳන් තිබිච්ච බලාපොරොත්තුව ආචාර්යවරයාගේ ඉගෙන ගැනීම. ආචාර්යවරයාගෙන් ඉගෙන ගැනීම. ඊට පස්සේ ඊළඟ බලාපොරොත්තු උනේ මේ ස්වර්ණතිලකාවගෙන් ආචාර්යවරයා මුදවා ගැනීම. ඔවුන් කල්පනා කරා ගුරුවරයා උගන්වපු විදිහටම ආචාර්යවරයා ග්‍රහණයට ලක් කරගන්න ස්වර්ණතිලකා සමත් වෙලා තියෙනවා. ඉතින් අර ආචාර්යවරයා කලින් කිව්වනේ මේ ගැහණී කියලා කියන්නේ මායාවක්. හරි පිරිමින් වශී කරගන්නවා කියලා කිව්වනේ. ඒ අනුව යමින් පුතේ සාම්ප්‍රදායික වුන් කල්පනා කරා තමන්ගේ ගුරුවරයා ග්‍රහණයට ලක් කළ ඇති කාගේද ස්වර්ණතිලකාවගේ. ඒ නිසා ඇගෙන් මුදවා ගන්න තමයි ඇය ඝාතනය කරන්නේ. නැත්නම් ඇය ඝාතනය කිරීමේ වෙන කිසිම පටු අරමුණක් ඕන තිබුණේ නැහැ. හැබැයි පුතේ ඇය ඝාතනය කිරීමත් එක්ක සිද්ධ වුණේ ඔවුන් අපේක්ෂා කරපු දෙයක් නෙවෙයි. බලන්නකෝ. එසේ වීනම් ස්වර්ණතිලකා මැරූ යමු අපි ඒලඳ පව් කිලියක් වන ඇයගේ පව් හසරින් ඔබතුමාද මුදවා ගන්නා තියෙන. ඒ මහ පව්කාර ගෑණියක්. ඔබතුමා අහුවලා හිටියේ ගෑණිට. ඒ නිසා අපි අපේක්ෂා කරේ ඔබතුමා ඒ කාන්තාවගෙන් මුදවා ගන්න, ගලවා ගන්න. ඔවුන් හරි උද්දාමෙන් කියන්නේ අපි ස්වර්ණතිලකා මැරුවා. ඔබතුමා නිදහස්. ඔබතුමා නිදහසේ ඉන්න පුළුවන්. අපට අය උගන්වන්න හැමදාම වෙන්න පුළුවන්. හැබැයි පුතේ සිද්ධ වුණේ ඔවුන් බලාපොරොත්තු නොවිච්ච දෙයක්. බලන්න උද්දාල කියනවා එසේ වී නම් ස්වර්ණතිලකා මැරුම් කෑවේ මා අතින්මයි. ඔබ හිතුවට ඔබ මැරුවා කියලා මට හිතෙන්නේ. ස්වර්ණතිලකා ඝාතනය කරේ මම්ම තමයි. ඔබ නෙවෙයි. මොකද ඔබට ඉගැන්නුවේ මම. ඔබේ මනසිතෙන්ට පත් කරේ මම. ඒ නිසා මට හිතෙන්නේ ඝාතනය කරේ මගේ අතින් කියලා. හරි. ඒ නිසා අවසාන දිප්තේ වෙච්ච දේ තමයි ශිෂ්‍යයන්ට ඔවුන්ගේ අධ්‍යාපනය අහිමි වෙනවා. අතරමඟ නවත්තන්න සිද්ධ වෙලා තියෙනවා. ඇයි එහෙම උනේ? උද්දාලගේ මරණයත් හේතු වෙන්නේ. හරි. ඉතින් ඒ නිසා මේ නාට්‍ය පුතේ ශිෂ්‍යෝ තමන්ගේ ප්‍රධාන බලාපොරොත්තු වෙච්ච අධ්‍යාපනය સમાપ્ત කර ගැනීම සිද්ධ කරගන්නේ නැහැ. ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ වැටෙනවා, අපේක්ෂාවන් භංග වෙනවා. ඊට පස්සේ ඔවුන්ගේ ජීවිතයත් පුතේ ඛේද වාචකයට ගොදුරනවා. ඒ නිසා ඔයාලට මේක සාකච්ඡා කරන්න පුළුවන්. චාරිත්‍ර දෙකක් කරන් සාකච්ඡා කරන්න පුළුවන්. නැත්නම් පුතේ චාරිත්‍ර තුනක් අරගෙන මේක සාකච්ඡා කරන්න පුළුවන්. හරි. ඒ නිසා ඔය කියපු කාරණා ටික අරගෙන මේක සාකච්ඡා කරන්න. ඒගොල්ලන්ගේ බලාපොරොත්තු මොනවද කියලා දක්වන්න. ඊට පස්සේ ඒවා ඛේද වාචකයක් වෙච්ච ආකාරය දක්වන්න. එච්චරයි තියෙන පුතේ. මේක හරි ලේසි ප්‍රශ්නයක් ඔයාලට.